කොහොමද කට්ටියට ඉතින් ඔයාලා ෆිල්ම්ස් TV සීරීස් බලන ෆෑන් කෙනෙක් නම් ඔයා දන්න ඇති TV ටයිම් කියන ඇප් එක. ඉතින් මෙන්න මේ ඇප් එකෙන් පුළුවන් ඔයා බලන ඒ වගේම බලපු TV සීරීස් මූවීස් මේකේ ට්‍රැක් කරන්න. ඉතින් ඔයා TV ටයිම් කියන එක ගැන දන්නේ නැත්නම් ඒකේ වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. හිතන්න ඔයා මේ දවස්වල බලාගෙන යනවා House of Dragons කියන TV සීරීස් එක. ඉතින් ඔයා එපිසෝඩ් 1 එක බැලුවට පස්සේ ඔයා මේකේ අඩ පුළුවන් මේ ඇප් එකට ඇවිල්ලා මේක බැලුවා කියලා මාක් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඊළඟ එපිසෝඩ් එක එන්නේ කවද්ද? ඊට පස්සේ මේ සීසන් එක ඉවරනාට පස්සේ ඊළඟ සීසන් එක එන්නේ කවද්ද? ඉතින් ඔන්න ඔය වගේ ඩේටාත් මේකේ පෙන්නනවා. ඒ වගේම ඔයා බලපු ෆිල්ම්ස් TV සීරීස් මේකේ සිලෙක්ට් කරාට පස්සේ ඔයා කොච්චරක් තැනට මේ ෆිල්ම්ස් TV සීරීස් බලන්න වැය කරලා තියෙනවද කියලා පෙන්නනවා. ඒ වගේම ඔයා කොච්චර එපිසෝඩ් ගාණක් බලලා තියෙනවද? ඔයා කොච්චර මූවීස් ගාණක් බලලා තියෙනවද? මෙන්න මේ වගේ ඩේටාත් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇප් එක ජූලි මාසේ 15 වෙනිදා ඉඳන් ඒගොල්ලෝ නතර කරන්න හදනවා. මොකද මේක දිගටම ෆ්‍රී දුන්න සර්විස් එකක්. ඉතින් මේක යාලට ලොකු කොස්ට් එකක් යන වැඩක්. ඒ වගේම තමයි යාලට මේක ප්‍රීමියම් කරන්න විදිහකුත් නැතිලු. මොකද මේක ප්‍රීමියම් විදියට බයි කරලා ගන්න මෙයාලට කස්ටමර්ස්ලා නැහැ. ගොඩක් අය ලෑස්තිලා ඉන්නේ මේක ෆ්‍රී පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා මේගොල්ලෝ 15 වෙනිදාගෙන් පස්සේ මේ සර්විස් එක නතර කරනවා. එතකොට මොකද කරන්න? ඉතින් මේකට ඔල්ටර්නේටිව්ස් ඇප්ස් දැනටමත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේව ගැන කතා කරන්න තමයි අපි අද හදන්නේ. ඉතින් මුලින්ම දැන් ඔයා මෙච්චර කාලයක් වාගේ බලපු TV ටයිම් එකේ තියෙන ඩේටා ටික ගන්න ඕනේ. මොකද මේ අපි අලුත් ඇප් එකක් අරගෙන ආයෙමත් අමුතුවෙන්ම මේ බලපු TV සීරීස් මූවීස් මේකට ඇඩ් කරන්න ගියොත් මේක ගොඩක් ලොකු වෙලාවක් යනවා. ඒ වගේම මේක ගොඩක් අපිට අමතක වෙන්නත් පුළුවන්. අපි මේක බැලුවද නැද්ද කියලා හරියට මතක නැති වෙන්න පුළුවන්. ඉතින් මේ අපි ඔල්ටර්නේටිව්ස් ඇප් ගැන කතා කරන්න කලින් මුලින්ම බලමු කොහොමද අපේ මේ තියෙන TV ටයිම් එකේ තියෙන ඩේටා ටික එළියට ගන්න කියලා. හරි ඉතින් ඔයාලට මේ වැඩේට ඕන වෙනවා කම්පියුටර් එකක්. මේ වැඩේ කරගන්න ඉතින් ඔයාලට කම්පියුටර් එකක් නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ හරි කම්පියුටර් එකකට යන්න වෙනවා මේ වැඩේ මේ ඩේටා ටික එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ යන්න වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයා ලොග් වෙන්න ඔයාගේ TV ටයිම් වෙබ්සයිට් එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට වෙබ්සයිට් එක ලොග් වුණාට පස්සේ ඔයාගේ මේ ඩීටේල්ස් ටික මේ විදිහට ඉතින් දැන් මෙතන පෙන්නනවා ඇති මගේ TV ටයිම් කියලා තියෙනවා මෙතන TV සීරීස් කොච්චරක් දැනට බලලා තියෙනවද ඒ වගේම මූවීස් කොච්චර මෙහෙම බලලා තියෙනවද කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එක app.tvtime.com ඉතින් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ඇප් එකේ පාවිච්චි කරපු ලොගින් ඩීටේල්ස්ම දීලා මේකෙත් ලොග් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක ඕන වෙනවා TV time data extractor කියන මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක. ඉතින් ඔයාලට පුළුවන් මේක මෙන්න මේ TV time data extractor කියලා Google එකේ සර්ච් කරන්න. එතකොට මෙන්න මේ icon එකත් එක්ක මෙන්න මේ වගේ එකක් ආවොත් මෙන්න මේක මේ විදිහට get දීලා ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට ඇඩ් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක Google Chrome, Edge, Brave ඕනිම බ්‍රවුසර් එකකට මේ විදිහට ඇඩ් කරගන්න. හරි ඊට පස්සේ ඇඩ් කරගෙන ඔයාලට පුළුවන් මේ TV time කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මගේ නම් Edge මම පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන තියෙන එක්ස්ටෙන්ෂන් කියලා එකක්. ඉතින් මෙතනට ගියාට පස්සේ මෙහෙම පල්ලෙහාට කරගෙන ගියාට පස්සේ මෙතන පේනවා ඇති ඔයාලට මෙන්න මේ අපි ඉන්ස්ටෝල් කරපු එක්ස්ටෙන්ෂන් එක මෙතන බලා ගන්න පුළුවන්. මේක උඩ ක්ලික් කරනවා මම. හරි ඊට පස්සේ මෙතන තියෙනවා export to CSV කියලා. හරි ඉතින් මේකට පොඩි වෙලාවක් යයි බලාගෙන ඉන්න. හරි ඊට පස්සේ ඔක්කොම ඉවරනාට පස්සේ ඔයාගෙන් අහනවා කොතනද මේක සේව් වෙන්නේ කියලා. මම දැනට මම මේක සේව් වෙන්නේ ඩෙස්ක්ටොප් එකේ දෙන්න. හරි ඊට පස්සේ අපිට පේනවා ඇති මෙන්න මෙතන .csv කියලා ෆයිල් එකක් සේව් වුණා. මේකේ තියෙනවා අපි බලපු TV series movies වල ඔක්කොම details ටික. හරි ඉතින් දැන් මේ ටික අපි import කරන්න හදන්නේ අපි අලුතෙන් පාවිච්චි කරන්න හදන alternative app එකට. ඉතින් මෙතෙන්දී මම කතා කරනවා app දෙකක් ගැන. එකක් තමයි Bing Box අනිත් එක තමයි Sofa Time කියන්නේ. ඉතින් මෙන්න මේ Sofa Time කියන එක දැනට available තියෙන්නේ iPhones වලට විතරයි. ඒගොල්ලෝ ඉක්මනටම රිලීස් කරනවා කියලා තියෙනවා. Android වලට දැනටමත් ඒකේ බීටා ටෙස්ටිං යනවා. ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ මේල් එකට රික්වෙස්ට් කරලා ඔයාලට APK එකක් ඉල්ල ගන්න. මොකද මේක තාම available නැහැ Play Store එකේ. ඉතින් ඔයාලට ඒක ඕන නම් අතහැරලා දාන්න පුළුවන්. ඔය Android කෙනෙක් නම්. ඉතින් Apple අයට නම් ඒක Play Store එකේ මේ App Store එකේ තියෙනවා. කිසිම ප්‍රශ්න නැතුව ඒක download කරන්න පුළුවන්. ඉතින් අපි අද බලමු කොහොමද Bing Box වලට මේක ඉන්ස්ටෝල් කරගන්න කියලා. හරි ඉතින් ඔයාලට මෙන්න මේ CSV ෆයිල් එක මෙන්න මේ අපි දැන් සේව් කරගත්ත CSV ෆයිල් එක වගේ ෆෝන් එකට සෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට WhatsApp, Telegram මොකක් හරි ඊමේල් කරලා හරි කොහොම හරි මේ ෆයිල් එක වගේ ෆෝන් එකට සෙන්ඩ් කරගන්න. අපි සෙන්ඩ් කරගෙන බලමු ෆෝන් එකේදී කොහොමද මේක සෙටප් කරගන්නේ කියලා. ඉතින් මම මේ ෆෝන් එකේ Bing Box කියලා ෆෝල්ඩර් එකක් හදාගෙන ඉතින් මෙන්න මේ
ෆෝල්ඩ එකට දාගත්ත මෙන්න මේ CSV කියන ෆයිල් එක. හරි දැන් මුලින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගමු අපේ App Store එකෙන්. ඉතින් මම පාවිච්චි කරන iPhone එක ඔයාලට මම කලින් කිව්වා මෙන්න මේ iPhone එක පාවිච්චි කරනවා ඔයාලට Sofa Time කියන ඇප් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ඇප් එක තමයි Sofa Time කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් iPhone එක පාවිච්චි කරනවා නම් මෙන්න මේ Sofa Time කියන ඇප් එක පාවිච්චි කරන්න. ඉතින් මේකත් ගොඩක්ම හොඳ ඇප් එකක්. TV time එක වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේක TV time එකට වඩා ගොඩක් ලස්සනයි. හරි ඉතින් අපි දැන් Bingbox ගැන කතා කරමු. මොකද Bingbox එක ඩවුන්ලෝඩ් කරගමු. මොකද Android Apple දෙකොල්ලන්ට මේ ඇප් එක තියෙන නිසා. ඉතින් ආ සර්ච් කරගන්න වගේ App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා Bingbox කියලා හරි තමයි පුළුවන් මෙන්න මේ සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් බලන්න BINGEBOXD කියන මෙන්න මේ ඇප් එක ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක MB 36ක වගේ පොඩි ගාණක් තමයි වෙන්නේ. හරි ඉතින් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. අපි මේක ඕපන් කරලා බලමු. හරි ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට වාගේ කැමති විදිහකට ඔයාලට මේක ලොග් වෙන්න. ඉතින් මම යූස් කරන්නම් continue with Google. හරි ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ කැමති account එකක් මෙතනින් select කරගන්න. හරි ඊට පස්සේ මෙතන තියෙන welcome to Bingbox කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා එයාලගේ තියෙන features ටික මේ විදිහට දාලා මෙතන තියෙනවා get started කියලා. ඉතින් මම මේක දෙනවා. හරි ඊට පස්සේ මෙතන choose your username කියලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා import your library කියලා. මෙතන තියෙනවා option දෙකක්. ඉතින් අපි use කරන්න හදන්නේ TV time එකෙන් මේකට import කරගන්න. ඉතින් අපි කලින් select කරපු ෆයිල් එක මෙන්න මෙතෙන්දී දෙන්න ඕනේ. මෙතන තියෙනවා choose CSV file කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක click කරාට පස්සේ ඔයාගේ ෆයිල්ස් වලින් මේක on වෙනවා. ඉතින් මම කලින් කිව්වා මම මේ ෆයිල්ස් වලට ෆයිල්ස් වල folder එකක් හදලා අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත CSV ෆයිල් එක මේකට දාගත්තා කියලා. ඉතින් මම මේක දාගත්තේ මෙන්න මේ Bingbox කියන folder එකට. ඉතින් මේක ඇතුලේ තියෙනවා අපේ අර CSV ෆයිල් එක. ඉතින් මම මේ විදිහට ඒක select කරලා හරි ඊට පස්සේ පේනවා ඉතින් මෙතනින් import in your library කියලා මෙතන මගේ TV time එකේ තිබ්බ data ටික ඔක්කොම මේකට import වෙනවා. හරි ඉතින් ඔයාලට පේන්න ඇති මෙතන ඇවිල්ලා තියෙනවා title 17ක් එයාලට add කරගන්න බැරුණා. ඊට පස්සේ screenshot එකක් ගහගන්න මෙන්න මේ set කරගන්න මෙයාලට හොයාගන්න බැරි වෙච්ච ටික. ඉතින් මෙතන තියෙන ඇත්තටම 17යි ඔයාලට පුළුවන් මේ ටික ඕන search කරලා බලන්න. සමහර මේ සිංහල ටික නැතුව ඇති. ඒ වුණාට ඔයා search කරලා බලන්න සමහර විට මේක තියෙන්නත් පුළුවන්. ඉතින් මෙතන ඉංග්‍රීසි දෙකක් තියෙනවා. ඒ දෙක නම් අනිවාර්යෙන් තියෙනවා. මොකද මෙතන තියෙන නම් වලින් පොඩ්ඩක් එයාලට වෙනස් වෙලා ඇත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් done දෙන්න. ඊට පස්සේ මෙතනින් finish දෙන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් ලස්සනට මේ විදිහට ඇවිල්ලා තියෙනවා අපේ TV time එකේ තියෙන data ටික මේකට ඇවිල්ලා ලස්සනට මෙතන පෙන්නනවා අපේ අලුත් profile එක. ඉතින් ඔයාලට පේනවාද මෙතන බලපු නැති TV series වල මේ විදිහට පෙන්නනවා. මෙන්න මේ episode එක තමයි ඔයාලට බලන්න තියෙන්නේ. මෙන්න මෙහෙම movies උත් එහෙමයි පාවිච්චි කරලා බලන්න. එතකොට ඔයාලට experience එකත් එක්ක ඔයාලට මේ තියෙන දේවල් ගැන අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? ඕක තමයි මට අද කියලා දෙන්න ඕනේ කොහොමද TV time එක නැවතුවට පස්සේ අපි කොහොමද වෙන app එකකට යන්නේ, මොනවද තියෙන alternatives වගේ දේවල්. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? මේ වැඩි කරගත්තද? ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බද මේ data ගන්න එක ගැන? ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ app එක මේ විදිහට install කරගන්න. install කරගෙන register වෙන්න. ඉතින් මෙතන තියෙනවා මගේ username එකත් ඔයා දැක්කා. ඉතින් ඔයාලට පුළුවන් මාවත් follow කරන්න. හරි ඉතින් ඕක තමයි මට කියලා දෙන්න ඕනේ කොහොමද මේ වැඩි කරගන්න කියලා ලේසියෙන්ම. හරි ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.